සුබ දවසක් ඔයාලට ශෛලි වෙබ් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න මම අද බීටුයි අලයි දාලා මාළුවක් හදන්න යන්නේ. ඔයාලත් මේ දේවල් එකට උයනවා ඇතිනේ. දැන් ඒක කපලා කරලා ඔක්කොම සෝදලා ගත්තා. දැන් ඒකට මිරිස් 3-5 ටික දාගෙන ඉස්සරෝම මිරිසට තියාගන්න ඕන. ඔන්න මිරිස් 3-5 ටික නම් දාගත්තා. ඊට පස්සේ මම දාගන්නවා උළු හාල්ලට ටිකක්. මොකද මං හැම කෑමකටම වගේ උළු හාල් දානවා අපේ ගෙදර. උළු හාල් ටිකක් දාලා දැන් මේකට වතුර ටිකක් දාලා තැම්බෙන්න තියමු. දැන් මම බීට් එක මිරිසට තියාගත්තා දැන්. බලමු අපි තැම්බුනහම මං කිරි දාන්නේ තැම්බුනාට පස්සේ. පින්නේ ඉතින් මං උයනකම් අපේ සංකටේ ඉඳගෙන ඉන්නවා මෙතනට වෙලා. තුත්තා අම්මට කාදර කර ඉඳගෙන ඉන්නවා. මං උයලා ඉවර වෙනකම් මෙයාගේ වැඩ ටිකක් බලන්නකො. ඉතින් මේ බලන්නකො මෙයා කරන්නේ. මේ බයිසිකලේ ඉඳගෙන යන්නේ නැහැ. එයා කැමති කවුරු හරි ඉඳගත්තට පස්සේ එයා පිටිපස්සෙන් තල්ලු කරනවා. එයාට ඉඳගෙන යනවට වඩා එයා ආස මේ තල්ලු කරගෙන යන්න. අපි චූටි මානිකා ඕන්නේ අපේ චූටි මානිකා අම්මගේ චූටි බග දැන් ඉතින් අඩිය දෙක චුට්ට අපේ මානිකට එනවා. ඔන්න එන්න බලන්න. ඔන්න පේනවනේ අපේ චූටි මැණිකට පප්පු දෙකක් ගෙනත් දුන්නා. ගෙනත් දුන්නා නෙවෙයි හම්බුණා. පප්පු දෙකක් හම්බුණා. ඒ පප්පු දෙකේ ඒ කියන්නේ ඒක ගම්මෙකින් අලවලා තියෙන්නේ. ඒක ඉක්මනටම ගැලවිලා. මෙයා ඒක ගත්තා. ඒක එයා ගලවගෙන. ඒකේ අඩිය හදලා දෙන්න ඕන. පේනවනේ අපේ සංකුට්ටා. අම්මගේ සංකුට්ටා කටකට අම්මගේ සංකුට්ටා හොර බෑම දාගෙන ඉන්න හැටි පේනවනේ යාළුවනේ. ඔන්න මෙයා මේසෙ අස්සෙන් ගිහිල්ලා අනිත් පැත්තෙන් එළියට එනවා. පේනවනේ මෙයාගේ චණ්ඩි වැඩ දැන්. මෙයා දැන් ලොකු ළමෙක්. අපි චූටි මැණිකේ චණ්ඩියෙක් කියලා. එයත් බලාන යාළුවනේ වැඩ කරගන්නවා කියන්නේ යුද්ධයක් කරනවා හා සමානයි අනේ. පේනවනේ ඔන්න අප චූටි මැණික ඩොන් කියලා. එයාට එක විදිහක නම් ඉන්නවා කියන දේ කරන්නම් බැරි දෙයක්. අපේ චූටි මැණික දැන් ලොකු චණ්ඩියෙක්නේ. බාන්නකො දැන් වෙලාව කීයද කියලා 12යි කාලයි. වත් එක නම් ලිපේ තිබ්බා මං. මාළුව තිබ්බේ දැන්නේ තව විනාඩි 10කින් 15කින් කිරි ටික දාගන්න පුළුවන් අපිට. මේ බලන්නකො යාළුවනේ අපේ චූටි මැණිකට දැන් සති 2ක් 3ක් තිස්සේ සෙම හැදිලා බෙහෙත් ගත්තා. ඒත් එයාට හරියටම මේ ඒ බෙහෙත් වලට අඩුන්නේ නැහැ. ආයෙ පාරක් ඊයේ බෙහෙත් ගෙනාවා. ඒ බෙහෙත් ගොඩ බලන්නකො ඉතින් අපේ චූටි මැණික බෙහෙත් ටික දැක්කත් අඬනවා. බෙහෙත් කියන වචනේ අහුණත් එයා අඬලා ඉවරයි. මේ ටියුබ් එකෙන් දාලා ඉතින් බෙහෙත් ටික පොඩ පොවනවා. ඔයාලත් මේකෙන්ද බෙහෙත් පොවන්නේ බබාලට? මට ඒකට වඩා යාළුවනේ මට හස්බන්ඩ් පොවද්දි මේකෙන් තමයි පොවන්නේ. ඒකට වඩා මේ මෙන්න මේකෙන් මේ බබාට බෙහෙත් ටික පොවා ගන්න ඉක්මනට පුළුවන්. අන්න මගේ බීට් මාළුවේ දුම් දානවා දැන්. ඔන්න දැන් මම කලවම් කරගන්න. නේ. හොඳට මික්ස් කරගෙන ළමයි මේකේ හිතිලා කිරිත් දාලා බාන්න ඔන්න මෙන්න තියෙද්දි බීට් එකට ඔයාලා සීනි චුට්ටක් දාලා බලන්නකෝ. මට නම් ඒක පුදුම රසක් තියෙන්නේ. සුවඳයි.
ඔහොම බලන්න. ඒ කිචන් එකට ඒ කුස්සියට එහා පැත්තේ වටපිටාව. ඔන්න. ඔන්න අපේ ගෙදර හැමදාම හදන බැදුම හදන්නයි යන්නේ. අපේ ගෙදර හැමදාම බැදුමක් ඕන. යාළුවනේ අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම අපිව සබ් කරලා support එකක් අපිට දෙන්න. like කරන්න, comment කරන්න. ඔයාලට මොනවා හරි අහන්න තියෙනම් අනිවාර්යෙන් comment එකක් දාන්න. Thank you.